Hi everyone, welcome to my YouTube channel. ඔයාලත් ඉංග්‍රීසියෙන් කතා කරන්න ආස වුණත් හරි වෙලාවට කියන්න ඕන වචන ඔලුවට එන්නේ නැතුව ලත වෙනවද? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ එදිනදා ජීවිතයේදී ඕනෑම තැනකදී ඒ කියන්නේ ගෙදරදී, ඔෆිස් එකේදී, එහෙමත් නැත්නම් යාළුවෝ එක්ක කතා කරද්දී නිතරම පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ඉංග්ලිෂ් ෆ්‍රේසස් පහක් සහ ඒවා හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඕකේ, පළවෙනි එක තමා how's it going? අපි සාමාන්‍යයෙන් කෙනෙක් හම්බුනාම how are you? ඔයාට කොහොමද කියලා අහනවනේ. අන්න ඒ වෙනුවට ගොඩක් නැචරල් විදිහට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි how's it going කියන්නේ. මේකේ තේරුමත් විස්තර කොහොමද, වැඩ කටයුතු කොහොමද කියන එකම තමා. යාළුවෙක් හම්බුනාම hi how's it going කියලා අහලා බලන්න. දෙවෙනි එක I'll get back to you. කාට හරි දෙයක් ගැන හොයලා බලලා මම ඔයාට පස්සේ කියන්නම්, නැත්නම් මම ඔයාව පස්සේ සම්බන්ධ කරගන්නම් කියලා කියන්න ඕනේ වුණාම අපිට මේ ෆ්‍රේස් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ට නැත්නම් යාළුවෙක් අහපු ප්‍රශ්නයකට උත්තරේ ඒ වෙලාවේ දන්නේ නැත්නම් මේක කියන්න පුළුවන්. Let me check and I'll get back to you. මම බලලා ඔයාට පස්සේ කියන්නම්. තුන්වෙනි එක It's up to you. අපි යාළුවෙක් එක්ක හරි පවුලේ කෙනෙක් එක්ක හරි තීරණයක් ගන්න ගියාම ඒක ඔයාගේ කැමැත්තක් නැත්නම් ඔයා කැමති දෙයක් කරන්න කියලා කියන්නේ. අන්න ඒකට කියන්න පුළුවන් ලස්සනම ක්‍රමේ තමා It's up to you කියන්නේ. උදාහරණයකට ඔයා යාළුවෙක්ගෙන් අහනවා අපි අද රෑට කන්නේ මොනවද කියලා. එයාට පුළුවන් කියන්න It's up to you. ඒක ඔයාගේ කැමැත්තක් කියලා. හතරවෙනි එක I didn't catch that. කවුරු හරි කතා කරද්දි එයා කියපු දේ අපිට හරියට ඇහුනේ නැත්නම් තේරුනේ නැත්නම් අපි සිංහලෙන් කියන්නේ මට ඒක ඇහුනේ නෑ ආයෙත් කියන්නකෝ කියලා. අන්න ඒකට please repeat කියනට වඩා ගොඩක් ස්වභාවිකව කියන්න පුළුවන් sorry I didn't catch that. කනගාටුයි මට ඒක හරියට ඇහුනේ නෑ. එතකොට එයා ආයෙත් ඒක කියාවි. අන්තිම සහ පස්වෙනි එක never mind. කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලුවොත් නැත්නම් ඔයා කියපු දෙයක් කාට හරි තේරුම් කරලා දෙන්න ගිහින් ඒක හරියන්නේ නැති වුනාම ඕක අතෑරලා දාන්න. කමක් නෑ. ඒක ගණන් ගන්න එපා කියලා අපි කියන්නේ. අන්න ඒකට කියන්නේ never mind කියලා. උදාහරණයකට ඔයා කියපු දෙයක් යාළුවෙක්ට ඇහුනේ නැතුව what did you say කියලා ඇහුවොත් ඒක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. ඔයාට කියන්න පුළුවන් oh never mind අයියෝ ඒක අතෑරලා දාන්න කමක් නෑ. ඉතින් අද අපි ඉගෙනගත්තු මේ ෆ්‍රේසස් පහෙන් ඔයාට අලුත්ම එකක් උනේ මොකක්ද කියලා පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ එදිනෙදා ජීවිතයට වැදගත් වෙන සරල ඉංග්‍රීසි පාඩම් දිගටම ඉගෙන ගන්න මගේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යාළුවන්ට share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. Until next time, keep practicing and take care. Bye bye.